අනේ මං බඹසර සිල් රකින්න ආසයි නමුත් කැඩෙනවා. බලන්න. බඹසර සිල් රකින්න ආස ඒ කියන්නේ එයාට බාධාව තමයි self abuse. එතකොට මේ බාධාව එන්නේ කරුණු කීපයක් නිසා වෙන්න පුළුවන්. එකක් තමයි ඉන්ටර්නෙට් වල වල් චිත්‍රපට බැලීම. එක දිගටම බලලා ඔළුව අවුල් කරගත්තට පස්සේ එයා ඒ ගින්න නිවා ගන්න තමන්ව දූෂණය කරගන්නවා. එතකොට බඹසර සිල් රකින්න බෑ. ඊළඟ එක තමයි අධික සංවේදී වීම. අධික සංවේදී කෙනා පොඩි දෙයකට රාගය ඉස්සරහට ගන්නවා. එයාට බඹසර සිල් වල ප්‍රශ්න එනවා. ඊළඟ එක තමයි පාප මිත්‍ර සේවනය. පාප මිත්‍රයන් විසින් රාගය අවස්සන දේවල් කතා කරනවා. කතා කරද්දි රාගය ඇවිසිලා යනවා. එතකොටත් බඹසර සිල් රකින්න බෑ. ඊළඟ එක අමනුෂ්‍ය ග්‍රහණය. අමනුෂ්‍ය ග්‍රහණයක් ඒ කියන්නේ යම්කිසි අමනුෂ්‍ය බැල්මක් තියෙනවා නම් එයාට හිත සුව පිණිස පවතින්නේ නැති ඒකිනුත් සීලයට බාධා කරනවා. මෙන්න මේ කරුණු රාශියක් හේතු වෙනවා. අපිට අමනුෂ්‍ය බැල්ම එකපාරට හොයන්න බෑ. ඉන්ටර්නෙට් වලින් ජරා බලන එක නවත්ත ගත්තොත් පාප මිත්‍ර ආශ්‍රයෙන් බේරුණොත් ඊළඟ එක සමහරු දැන් අපි ගත්තොත් මේ ස්වප්න දෝෂ කියන්නේ සමහර විට හීනෙන් ධාතු පාවෙනවා. මේකට බයයි සමහරු. බය වෙන්න එපා. ඒක Tamanට අයිති නෑ. ඒක අතාරින්න. හොඳම දේ නිතර පිරිත් කියන්න පුරුදු වීම. ඊළඟ එක රාග සිතවිලි හිතා ඉන්න එපා. හොඳ වැදගත් දේවල් හිතන්න පුරුදු වෙන්න. වැදගත් දේවල් ඒ කියන්නේ බුද්ධානුස්සතිය වගේ හොඳ දෙයක් එක්කෝ මෛත්‍රී වගේ එකක් හිතන්න පුරුදු වෙන්න. එතකොට ටික ටික තමන්ගේ කය හැඩ ගැහෙනවා ධාතු ශක්තිය ශරීරෙ පිහිටන්න. අමනුෂ්‍ය ප්‍රශ්නයක් තිබුණොත් ඒක තමයි ටිකක් බරපතල වෙන්නේ. ඒකට ඉතින් නිතර පිරිත් කියනකට කාලයක් යනකට හරියයි. ඒක සියලු දෙනාට බොදු එකක් නෙමෙයි. ඉතින් ඒ නිසා ඒ විදියට මේ බඹසර සිල් අනුසස් මෙනෙහි කරන්න. ගොඩාක් හොඳයි මේ උතුම් සිල්ලුතුන් ගැන ඊළඟට උදාර පුද්ගලයන්ගේ ජීවිත කැපවීම ගැන තියෙන කතා කියවීම ධර්මයේ කියවීම ඒවා එතකොට ඒ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් වෙයි.